මහින්දානන්ද අලුත්ගමගේ බැසිල් රාජපක්ෂ මැති ඇමතිවරුන්ට අමරපුර සංඝ සභාවෙන් උපහාර. ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය දවුල් දෙන ඥානීසර ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් පැවති උත්සවයකදී මෙම උපහාර පිරිනැමීම සිදු විය. උඩරට අමරපුර මහානිකායේ අභිනව අනුනායක ධුරයට පත් පූජ්‍ය අත්තරගම වජිරජෝති ස්වාමින් වහන්සේට අක්තපත්‍රය ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය. බොදු සසුනේ සහ පොදු ජනතාවගේ යහපත උදෙසාත් විශේෂයෙන් කන්ද උඩරට ජනතාවට ඉටු කරන මෙහෙය අගයමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත දීර වීර ජනසාධන ශ්‍රී ලංකා පුත්‍ර යන ගෞරව නාමය මෙහිදී පිරිනැමිණා. සම්බුද්ධ ශාසනයේ උන්නතිය සඳහාත් දශක 3ක ත්‍රස්තවාදයෙන් උතුරු නැගෙනහිර මුදා ගැනීමෙන් පසු එම දෙපළාත නගා සිටුවමින් අවතෙන්නුවන් පදිංචි කරවමින් පොදු ජනතාවගේ යහපත උදෙසා ඉටු කරන මෙහෙවර අගයමින් ශ්‍රී වික්‍රම දීප ජෝති ජනනන්දන යන ගෞරව නාම සම්මුතිය සහිත ශ්‍රී සන්නස්පත්‍රය ප්‍රදානය කිරීම අතිපූජ්‍ය දවුල් දෙන ඥානීසුර ස්වාමින් වහන්සේගේ අතින් සිදු විය. උපහාරලාභීන් උදෙසා මධ්‍යම පළාත් ජනතා උපහාරයේ පිරිනැමුණේ ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා අතිනි. මහා සංඝරත්නය හා ලක්ෂ්මණයාපා අබේවර්ධන කෙහෙලිය රඹුක්වැල්ල මිලින්ද මොරගොඩ යන අමාත්‍යවරුද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබෑකඩුව මහතාද මෙම අවස්ථාවට සහභාගී වූහ.